සමන් ප්‍රියංකර නම් වුණේගේ මාධ්‍යවේදියෙක්, ඒ වගේම ගායකයෙක්, ලේඛකයෙක්, තවත් විවිධ කලා ක්ෂේත්‍රවල නියුක්තව කටයුතු කරන සහෘදෙක්. ඔහු සමගයි අද අපගේ සංවාදය. ආයුබෝවන් සමන්. ආයුබෝවන්. මට දැනගන්න කැමතියි මුලින්ම ඔබ ගැන බොහෝ දෙනා දන්නවා. නමුත් ඔබේ කටින් ඔබ ගැන යම් විස්තරයක් කරනවා නම් මම කැමතියි. මම හිතන්නේ ගොඩක් අය මාව දන්නේ මාධ්‍යවේදියෙක් හැටියට. මම හිතන්නේ දශක දෙකකට වැඩි කාලයක් මම මේ ශාස්ත්‍රයේ රැඳී ඉන්නවා. මම ශාස්ත්‍රයට මම එන්නේ නේ ඇත්තම මාධ්‍යවේදියෙක් වෙන්න. ඒ කියන්නේ අවුරුදු 20ක් විතර වගේනේ. ඇත්තටම මේ මට තිබුණේ නැහැ එහෙම මාධ්‍යවේදියෙක් වීමේ උවමනාවක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලා මට තිබුණේ හීනය වෙලා තිබුණේ මේ නීතිඥයෙක් වෙන්න. නීතිඥයෙක් වෙන්න. ඔව්. එතනදිත් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න තමයි මට උවමනාව තිබුණේ. නමුත් මම හිතන්නේ ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ තුලත් බොහොම අහිංසක පීඩනයටපත් වුණු හඬක් නගන්න බැරි අය වෙනුවෙන් නිතරම පෙනී සිටින බවක් පේනවා. ඒක මම මේක මේ අර නීතිඥයාගෙන් කරන දේ මාධ්‍යවේදියාගෙන් කරගන්න ඒ විදිහට මට හිතුණා නීතිඥයෙකුට වැඩිය ඒක කරන්න මාධ්‍යවේදියෙකුට හැටියට කරන්න පුළුවන් කියලා. ඒක හැබැයි තව එකක් මගේ පත්තර ලෝකේ ගුරුතුමා බන්දුල පද්ම කුමාර කියන බන්දුල පද්ම කුමාර ජේෂ්ඨ ජීවිතුන් අතර නැහැ. ජීවිතුන් අතර නැහැ. අවසන් හුස්ම යනතුරු මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් මහා පෙරලියක් කළ දැවැන්තෙක්. ඉතින් මාත් එක්ක යාළුකම අවසාන වෙනකන් තිබුණා. මට මතකයි මේක මම කියන්න ඕනේ. කියන්නේ මම සාමාන්‍ය පෙළ කාලේ මට තිබුණේ චිත්‍ර හැඳීමේ හැකියාවක් තිබුණා. චිත්‍ර අඳින්න. ඔව්. ඉතින් ඒ කාලේ දැන් වගේ ඔය කම්පියුටරෙන් මුකුත් ගන්න බෑනේ. 2013 පස්සේ වගේනේ ගොඩක් මේ අපි වට හුරු වෙන්නේ. ඉතින් ඔය චිත්‍ර අඳින නිසා මට මේ මගේ සාමාන්‍ය පෙළ ගුරුවරයා ටී.ජෙම් සර් මට කියලා ඔය මේ අර පේපර් එකට ඇහැ කන නාසය ඔය වගේ චිත්‍ර ඇඳ ගන්නවා විද්‍යාව විෂයට අදාළ. ඉතින් සර් සම්බන්ධයි බන්දුල මහත්තයාගේ පත්තරෙත් එක්ක ලේඛකයෙක් හැටියට හිටියා ඒකේ විද්‍යාව විෂය ලියන. ඒ කියන්නේ ඔබේ ගුරුතුමා. ඉතින් සර් මට දවසක් කිව්වා මේ ඔයා චිත්‍ර අඳිනින්ද අපි බන්දුල මහත්තයාගේ පත්තරේ ඔය මේ අර පොඩි අතිරේක යනවා ඒකට වාරව මට දාන්න පුළුවන් චිත්‍ර අඳින්න කියලා. ඔව්. ඉතින් ඔය ඒ O level කරලා අවසාන කාලේ තමයි මම ඒ විදිහට පත්තරේ සම්බන්ධ වෙන්නේ චිත්‍ර අඳින්න සම්බන්ධ වෙනවා. ඔව් චිත්‍ර ශිල්පියෙක් ඇත්තට එතකොට තිබුණා අරලිය කියලා පුවත්පතක්. ඒ අරලිය යෝන් පුවත්පත. ඊට පස්සේ ඒ පුවත්පතේ ඉන්න අතරේ මම සාමාන්‍ය පෙළත් උසස් පෙළ කරලා ගෙදර ඉන්න වෙලාවේ මට තේරුණා මේ දවසක්ද මම යනකොට මම මේ වැඩ කරන්නේ නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට. ඒතකොට චිත්‍ර ශිල්පියෙක් හැටියට යනකොට මේ දැක්කම මේ පිටුසැලසුම් ශිල්පීන්ට බැහැත්තු තියෙනවා කියලා. මට මේක පුරුදු වෙන්න වුණා. පිටුසැලසුම්. ඒ පිටුසැලසුම් කරන විදිය පත්තරේක. ඉතින් මම ඒකටත් අහලා ඒකටත් සම්බන්ධ වුණාට පස්සේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට මට දැන් විශ්වවිද්‍යාලයට කැඳවන කාලෙත් එනකොට මම බන්දුල මහත්තයාට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා කියලා. බන්දුල මහත්තයා කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් ඇවිල්ලා මේකේ කරන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඇත්තටම මේ ඊට පස්සේ මම පිටුසැලසුම් ශිල්පියෙක් හැටියට ඒ පුහුණු වෙන අතරතුර තමයි මට හිතෙන්නේ මාධ්‍ය කලාවට සම්බන්ධ වෙන්න ඕනම කියලා පූර්ණ කාලීනව හිතෙන්නේ. ඊට පස්සේ මේ ගම කිව්වේ මම ඇත්තට මම ඉපදිලා තියෙන්නේ කොළඹ අම්මා තාත්තා නම් අතර කාසල් රෝහලේ තමයි මම ඉපදිලා තියෙන්නේ. මම හැදිලා තියෙන්නේ පුංචි කාලේ ඉඳලම IDH ප්‍රදේශයේ කියන්නේ මේ IDH ප්‍රදේශයේ විවිධ ඔතොටු ආශ්‍රිත ප්‍රදේශයේ තුල මේ ගම් වතුරට කොටු වෙන ප්‍රතිචාර නැහැ. ගම් වතුරට අපේ වාසනාවට එහෙම දෙයක් නැහැ. ඒ හරියට ওই මාදින්නා බෝ නිතරම ගම් වතුර ගැන ඔය උපත්ර ගැන දින නිසා මම ඇහුවේ. හොඳයි එමනම් අපි අද දවසේ විශේෂයෙන්ම කතා කරන්න කැමති ඔබේ මාධ්‍ය ජීවිතේ. ඔබ විවිධ වූ තාඩන පීඩන වලට ගැහැට වලට මුහුණ දීලා තියෙනවා. ඔබට අමතක කරන්නම බැරි
යම් යම් අත්දැකීම් ඇති. ඒව සමහරට රසවත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නීරස වෙන්න පුළුවන්. ඔබේ කැමැත්ත පරිදි. ඔබට වඩාත්ම අමතක නොවන අත්දැකීමක් අපිට කියන්න බලන්න. ඔව් දැන් මේ මාධ්‍යවේදී කැඩිට ඇත්තටම මම ජීවිතේ පටන් ගත්තේ අවුරුදු 22 දී විතර. එතකොට ඒ කියන්නේ තරුණයෙක් හැටියට අවුරුදු 22. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ජව සම්පන්න කාලේ අපේ ඇඟිලි එක්කව කාලවක වනුව අවුරුදු 22 වෙනකොට 22 වෙනකොට දැන් ඔය 2002 විතර තමයි මම මාධ්‍යවේදී කැඩුවේ. ඉතින් පස්සේදී මම මේ විවිධ විෂයන් ගැන මට ලියන්න උමනාව හිතිලා මේ අද පරම්පරාව වගේ නෙමෙයි අපේ පරම්පරාවේ තිබුණා මේ හොයාගෙන යන උමනාව. ඉතින් මට මතකයි මම කියන්නේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව. එතකොට අපේ කණ්ඩායමේ හිටපු සුන්දර නියතමානි දෙමෙල් මහත්තයා, සමන් වගාරච්චි, එතකොට අනුර හොරේෂස්, අපි මේ ඔක්කොටම කියන්නේ ඒ දවස්වල අයියලා කෘෂ්ණ විජේබණ්ඩාර, හරි, එතකොට නිහාල් පීරිස්, දැන් ඒ ඔය වගේ ගොඩාක් අය එක්ක මහින්ද ඉලේපෙරුම. ඉතින් අපි මේගොල්ලොත් එක්ක අපි සියලුම දෙනා දැවැන්තියෝ. අපි ඉගෙන ගන්නවා මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. ඒ නිසාම ඉගෙන ගන්න ඔෆිස් එකේ මේ සීට් එකේ වාඩි වෙලා නෙමෙයි. කියන්නේ ප්‍රායෝගිකව. ඉතින් ඕන තැනකට අපි ඒගොල්ලෝ කතා කරාම ඒගොල්ලොත් එක්ක අපි යනවා. ගිහිල්ලා ඒක මේ අධ්‍යයනය කරනවා ඒගොල්ලෝ කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ ඔස්සේ තමයි මටත් පස්සේ කාලේ හිතුනේ මේ හැම දෙයකටම මටත් යන්න පුළුවන්. ඔබ නිර්භය වුණා. මේවට ඉදිරිපත් වෙන්න ආසාව තිබුණා. ඒ නිසා හැම දෙයකටම සම්බන්ධ වුණා. තව එකක් මම කරා මේ යන හැම තැනකදීම ඒ අයියලා කතා කරන අයගේ ටෙලිෆෝන් නම්බර්ස් මමත් ඉල්ලන් එනවා. මම පොතක ලියාගෙන ඇවිල්ලා පස්සේ කාලේ මට මේවා ගොඩාක් වැදගත් වුණා. මේ මගේ පූර්ණ කාලීනව මම වැඩ කරනකොට මම මේගොල්ලන්ට කතා කරලා තමයි මේ පැති තොරතුරක් තිබ්බහම විමසන්නේ. මම අහලා තියෙනවා මේ ඔබ මේ අර මේ බොහොම තීරණ අවධානය සහිත මේ මාධ්‍ය කටයුතු වල නියුක්තව සිටිය කියලා මේ කියන මරණයත් එක්ක මරණ තර්ජන නෙක් ගැටලු නැත්තේ. එහෙම ගොඩාක් ඒවා තියෙනවා. මම එකක් කියන්න. ඔව්. එකපාරක් මේ ඇවිල්ලා මේ චින්තක අමරසිංහ කියලා ඒ දවස්වල මේ ඇතුලේ ඉන්න මේ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් ගැන ලොකුවට කතා වෙන කතන්දරයක් තිබුණා රට තුල. මොකද එයාගේ ඝාතනයත් එක්ක කරලියට එන්නේ එයාගේ සොහොයුර. ඉතින් මේ සොහොයුරව මට උමනා වෙනවා මේ ඝාතනයට සම්බන්ධ අපි නොදන්න දේවල් සහ ඒ පැතිකඩ ගැන හොයන්න. ඒ නිසා මම ඒ කියන පුජ්‍යලගේ මිත්‍රයෙක්ද? නෑ. ඇත්තට මිත්‍රයෙක් නෙමෙයි. දැන් එතකොට දැන් මේ ධම්මික අමරසිංහ කියන නමත් ඒ දවස්වල හරියට කියවෙනවා. මේ මාධ්‍ය ඇතුලේ කියවෙනවා. ඉතින් ධම්මික අමරසිංහ එතකොට ජීවත් වෙ ඉන්නවා. ඉතින් මට උමනා වෙනවා මේ පුද්ගලයා මුණ ගැහෙන්න. ඒ නිසා මම කරන්නේ බන්ධනාගාර මම කියන්න උදාව එකක්. මම බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මිලනේ ඉන්න කාලේ බන්ධනාගාරයට යනවා උගන්වන්න. හිරකාරයන්ට. ඒ ශිෂ්‍යෙක් හැටියට බොහොම විවාදාත්මක කණ්ඩායම් වල මේ කියවයි කතිකේ හැටියට සෞන්දර්ය ක්‍රියාකාරකම් නැකිව නියුක්තව සිටි කතන්දරයක් තියෙනවා. ඒක අහලා තියෙනවා. ඔව්. ඉතින් මේ බන්ධනාගාරයට යන නිසා මට බන්ධනාගාර නිලධාරීන් බොහොමයක් යාළු වෙනවා. ඔව්. ඉතින් මම මේ පත්‍රයට ආවට පස්සේ මේ යාළුකම් ඔස්සේ මම හොයාගන්නවා අර චින්තක අමරසිංහ නැත්නම් ධම්මික අමරසිංහ අයත් එක්ක සම්බන්ධ කවුරු හරි කෙනෙක් අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ සැකපිට හරි නිවාන් ගත වෙලා ඉන්න කෙනෙකුගේ කන්ටැක්ට් එකක් මට හොයලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට අන්තිමට මට හම්බ වෙනවා හිරගෙදර ඉන්න කෙනෙකුගේ සහෝදරයෙකුගේ නම්බර් එක. හම්බුණා මම එයා ඔස්සේ ධම්මික අමරසිංහව සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්තාම කියනවා එන්න කියලා. මට මතකයි මම ලක්බිම වාහනේ යනවා. ගිහිල්ලා මට කියනවා කොටා රෝඩ් එකට ඇවිල්ලා ස්ටේෂන් එක ළඟට ඇවිල්ලා කෝල් එකක් දෙන්න කියලා. මම ස්ටේෂන් එක ළඟට ගිහිල්ලා කෝල් එකක් දෙනවා. දෙනකොට මගෙන් අහනවා සුදු පාට ඩොල්ෆින් වෑන් එකේ ආවේ ඔයාද? ඔව්. බහින්න කියනවා එළියට. මම එළියට බැස්සාම අහනවා නිල් පාට ෂර්ට් එක ඇඳලා ඉන්නවාද? මම කියනවා ඔව්. මහත්තයා දැන් ওই වාහනේ යන්න බෑ. අපේ වාහනයක් තියෙනවා මේ රොඩ්නි වීදියේ උතන හැරෙන තැන ත්‍රිවිලක්. ඒකට පොඩ්ඩක් නගින්න කියලා. ඉතින් මම හා කියලා මේ අපේ රීදුරු මහත්තයාට කියලා මම එතනම ඉන්න කියලා මම ත්‍රිවිල් එකට නගිනවා. ත්‍රිවිල් එකට නැගලා ඒක
පොඩි දුරක්, ඒ කියන්නේ කිලෝමීටර් 3-4ක් විතර මේ වනාතුමුල ඇතුළට ගිහිල්ලා කියනවා ඊට පස්සේ මේ මට ඉස්සරහ වෑන් එකක් තියෙනවා. මේ ඕවල් ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ පාළු හරියක වෑන් එකක් තිබුණා. ඒවා මහත්තයා මේ දැන් මහත්තයාට යන්න වෙන්නේ අර වාහනේ එකන් යයි තැනට කියලා කිව්වා. බය හිතුනේ නැද්ද? මට දැන් බයක් හිතෙන්නේ නැහැ. මොකද මගේ අරමුණ වෙන එකක් මේ පුද්ගලයාව හම්බ වෙන්නේ. ඉතින් ගිහිල්ලා අපේ ඒ වෑන් එකට නැග්ගා. නැග්ගට පස්සේ වෑන් එක පොඩි මේ මම හිතන්නේ මීටර් 50ක්වත් යන්න හම්බුනේ. මට කිව්වා මේ මහත්තයා මුකුත් හිතන්න එපා. අපේ ලොක්කා ඉන්න තැන කවුරුත් දැනගන්නවට කැමති නැහැ. ඒ නිසා මේ S2 පොඩ්ඩක් අපිට වහන්න වෙනවා. මේ අවුලක් හිතන්න එපා. S2 බඳින්න ඕනේ. S2 බඳින්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ මං කිව්වා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් කනා මුට්ටිය බින්දින්න නෙවෙයි. නෙවෙයි. ඊට පස්සේ දැන් S2 බැඳිනවා. ඇඳලා ගෙනිච්චා. විනාඩි 20ක් පැය භාගයක් විතර වගේ ගියාම මට යමුණා ගේට්ටුවක් යන්න සද්දේ. වාහනේ ඇතුළට දැම්මා. පස්සේ මගේ රෙදි කඩ ගැලෙව්වාම අර රෝල ගේට් එකක් තමයි වැහුනේ. ඊට පස්සේ පාරේ කොහොමද ගියේ කොතනද ඒව මුකුත් දන්නේ. ඉතින් පඩි පෙලක් නැගලා උඩ තට්ටුවට ගියාම මේ ධම්මික අමරසිංහ හිටියා මේ රටක ඉජලේ හිටියා. ඔව් මැච් එක බල බල හිටියා. මට ඊපස්සේ කිව්වා මේ මහත්තයා මුකුත් අවුලක් වුණා මම කියන්නේ මේ සමා වෙන්න මෙහෙම ගෙනාවට මේ මට හරියට තර්ජන තියෙනවා ඒකයි කියලා කිව්වා. දැන් අර ඔක්කොම බය සැක සංකා ඔක්කොම නැති වෙලා ගියා. ඊට පස්සේ මගේ ඉන්ටර්විව් එක කරා. ඉන්ටර්විව් එක කරලා ඉතින් මම අහපු ප්‍රශ්න වලට මේ ඍජු උත්තර දුන්නා. ඒක පැකිලීමක් නෑ. දීලා පස්සේදී යාට තියෙන තර්ජන කරන්නේ කවුද ඒවත් මට කොමිස්ටර් කියලා මම ඉතින් කාර්යාලයට ඇවිල්ලා මම මේ ආටිකල් එක දීලා පත්තරේ පළ කරා. ඉතින් මම මේ කතාව කියනකොට මගේ හැබැයි සතුටක් ඇති වෙන්නේ නැති මේ සම්බන්ධව. ඉතින් මේ කතාව කියනකොට හැම එක්කෙනාම මගෙන් ඇහුවේ මේ කොහොමද මේක කියන්නේ? ඇයි බොලතොට මේ බයක් හිතුනේ නැද්ද කියලා. මට වංගුවේ නෑ ඉතින්. මාව ගෙනියන්නේ මරන්න නෙමෙයි කියලා මම දන්නවා. මම ඒගොල්ලන්ට වරද්දක් කළා නෑ. මේක අපි කලින් කතා කරගත්ත දෙයක්. ඒ නිසා මම බයක් හිතුන්නේ නෑ කියලා. ඉතින් මේ මාධ්‍ය කලාවට ඔබේ තිබුණු කැමැත්ත සියල්ලම යට කළා. අනිත් එක දැන් මේ මම මේ අලුත් පරම්පරාවේ මාධ්‍යවේදීන්ටත් කියන්නේ අපි හොයාගෙන ගිහිල්ලා කියන දේ තරම් අපි මේ S2 දැක්ක කනට ඇහෙන දේවල්, එහෙමෙන් ඇහෙන දේවල් ඒවා හරියන්නේ නැහැ. මම හිතන්නේ මාධ්‍ය කලාවට තියෙන්න ඕන මේ කියන ගවේෂණයේ සත්‍ය සොයාගෙන යන. සත්‍ය හොයාගෙන යන දැන් උදාහරණයක් අපි කලින් අහලා තියෙනනේ අපේ ආච්චිලා සීයලා අම්මලා එහෙම කියනවා මේ ලිඳ ළඟ සංගමය කියලා. ඒ අද සෝෂල් මීඩියා එක ලිඳ ළඟ සංගමය වගේ. ඒ කියන්නේ නිකන් උපාදුකට මම යොමු වෙන්න ඕන පැත්තට ඔබම යොමු වුණා. මොකද මේ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය අද මහා පෙරලිකාර තත්ත්වයකට පත් වෙන විවිධ දෘෂ්ටි කෝණ වලින් මේ ගැන කතා කරන මේ විවිධ පාසල් වල සිද්ධි අගෝචර සිද්ධි මේ මොකද ඔබේ අදහස මේ තත්ත්වයම ගැන? ඔව් දැන් මම ළඟම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි මව්බිම පුවත්පතට සහ මව්බිම YouTube channel එකට ස්ටෙෆනි සිරිවර්ධන ගැන අපි ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒක අපි මේ මාධ්‍ය හරහා දාන්න එකම හේතුව උනේ ස්ටෙෆනි කියන්නේ කවුද කියන එක සමාජයට අපි දැනුම් දෙන්න. හැබැයි මෙයා ගැන සමාජය ඇතුලේ අර ලිඳ ළඟ සංගමය වගේ සෝෂල් මීඩියා ඇතුලේ තිබුණේ වෙනම කතා බහක් තිබුණා. ඒක දැක්කම හිතුණා මේවා තව දුරටත් ප්‍රචලිත වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ කියලා. ඉතින් අපේ යුතුයකම තමයි මාධ්‍යවේදියෙ හැටියට ඒ කියන්නේ අපිට රජයෙන් හැඳුනුම්පතක් දීලා තියෙනවා නම් මාධ්‍යවේදියෙක් හැටියට පිළිගෙන ඒ හැඳුනුම්පත නැතිව අයාලේ යන සෝෂල් මීඩියා කට්ටිය අතරේ ඉන්න අයාලේ යන සෙට් එක මම හැමෝම කියන්නේ සෙට් එක මේ සමාජගත කරන වැරද්ද අපි හදන්න ඕනේ. ඒක අපේ යුතුයකම. ඉතින් මම හිතන්නේ නිල ජාතික මාධ්‍යවල නිල මාධ්‍යවල යුගයේ කාර්යභාරයත් යුතුයි මාත් හිතනවා. ඉතින් මම ඒ තුල හැමදාම ඉන්නවා. මම හිතුවා මේ දේ අපි තව ඉස්සරහට අරන් යන්න ඕනේ. අපිට මොන බාධක ආවත් අපි බාධක වලට මුහුණ දීලා තියෙනවා. මට මම තව එකක් කියන්න මට එකපාරක් තද්ද බල විදියට මේ අපි කියන ඔබ කලින් කී සිද්ධාන්තයේදී අර සමාජ මාධ්‍ය වලින් ඇති කරලා තිබුණු අර වැරදි සාගත පැත්ත ඔබ
නිවැරදි කරන්න මැදිහත් වුණා. මැදිහත් වෙනවා. මම හැමදාම ඒක මම කරනවා. ඉතින් දැන් මට මතකයි ඒක මේ නිලියක් සම්බන්ධව වැරදි නම කියන්නේ මම වැරදි අර්ථකථනයක් දීලා වැරදි විදියට සමාජය ඇතුලේ මේ චරිතය හැල්ලුවට ලක් කළා. ඉතින් ඒ වෙලාවෙත් මම කතා කරලා කිව්වේ අපි ඔබේ ඇත්ත ලියමු, ඇත්ත කියමු. මොකද මේක කට වහගෙන ඉන්න වාගේ චරිතෙට තමයි හානි වෙන්නේ කියලා. ඉතින් සෝෂල් මීඩියාවේ ඇත්තටම දන්නේ නැහැ මේ සමහර අයගේ අභ්‍යන්තරය. ඒගොල්ලන් කරලා තියෙන දේවල් කරපු දේවල් දන්නේ නැහැ මේක. මොකද ඒගොල්ලෝ ප්‍රසිද්ධි මේවා කියන්නේ නැහැ සමහර. කියන්නේ සමාජ මාධ්‍ය වල තොරතුරු ලැබෙන ක්‍රමවේද බොහොම අඩුයි නේද? අඩුයි කියන්නේ මේක දැන් මේ අපි කවුරු දෙයක් මොන හරි දැක්ක හැටි දානවා මිසක් හොයන්නේ නැහැ. එතන තමයි ගැටලුව තියෙන්නේ. මම හිතන්නේ මේක අරමුණු වල තියෙන ගැටලුවක් වගේ මට පේනවා. මම මේ සාකච්ඡාව වෙන පැත්තකට යොමු කරන්න කැමතියි. මොකද ඔබ මාධ්‍යවේදියෙක්. ඒ වගේම එදා නීතිඥයෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා කියලා කතා වුණා. නමුත් මම දන්නවා ඔබ හොඳ ගීත ප්‍රසංගයම පැවැත්වුවා පහුගිය කාලේ. ඒ වගේම ගායන ක්ෂේත්‍රෙත් ඉන්නවා. මේ ඔබ ගායකයෙක්. ඉතින් ඔබ ඇත්තටම මේ ඒ ගායන ක්ෂේත්‍රයට ඔබ කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක මම පොඩි කාලේ ඉඳලා මම මේ ළමා පිටියේ සුමනා ජයතිලක නන්දගේ ළමා පිටියේ මම හදවම වැඩසටහන වල එහෙම ගීත ගායනා පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ කාලේ මට මගේ ඉස්කෝලේ සංගීත ගුරුතුමිය කේ.චාරී සිරි කියන ගුරුතුමිය එතුමියගේ සැමියා වලුන් සුමනසිරි කියන ලංකාවේ ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන අතිදක්ෂ සේවය කරපු අතිදක්ෂ වාදකෙක්. ඉතින් සිතාර් වාදකෙක්. ඉතින් ටීචර් මට ගුරුතුමියගේ මාර්ගයෙන් තමයි මට සර්ව අඳුනගෙන සර්ව මේ එක්කම ගුවන්විදුලියට යවලා ඉස්ලාම මට මේ පරිසරය හදලා දෙන්නේ. ඉතින් මේකට මගේ සුනිල් ලම්බේපිටිය කියන මාමා මගේ අම්මගේ මල්ලියත් මේකට සම්බන්ධ වෙනවා මුල් කාලේ. ඉතින් ඔය කාලේ මට මතකයි මාව ඉස්සල්ලාම මම ළමයෙක් හැටියට ඉන්නකොට මට මුලින්ම සින්දුවක් කියන්න මාව මේ අතින් අල්ලගෙන ස්ටේජ් එකට නගවන්නේ කරුණාරත්න අබිසේකර මහත්තයා. ඉතින් ඒවා මට තාම මතක තියෙනවා. අපි පොඩි කාලේ හරියට දකිනවා පිරිමගේ ඉදල්ලිස් මහත්තයාව. එතකොට ඔය මේ තව කවුද සංගීත ලෝකයේ හිටපු අති දැවැන්ත අමරදේව සර්ගේ ඉඳලා හැමෝම අපි ගුවන්විදුලිය දැකලා තියෙනවා. ඔව් දැකලා තියෙනවා, හමු වෙලා තියෙනවා. අදටත් මම ගුවන්විදුලියට ආදරෙයි. ගුවන්විදුලිය අදටත් මම සුභාවිත ගීතය වගේ වෙයි මට ඔබ ගායනා කළ මේ ගීත අතරේ ඔබට මතක හිටියේ නෑ ඔබ වඩාත් කැමති ඔබේම රචනාද? ඔබ මේ මුලින්ම මම ගායනා කරේ සේරම මේ අපි ප්‍රවීණම ගායක ගායිකාවන්ගේ ගීත. ඉතින් පොඩි කාලේ ඔබගේ මේ ඔබේ නිර්මාණයක් හැටියට ඔබම ගායනා කර ගීතයක් වචන කීපයක් අපි මතක් කරා නම් මම කැමතියි. ඔව් ඒක දැන් මම ලියපු ගීත මම හිතන්නේ මගේ සමන් ප්‍රියංකර නම්මුනිගේ කියන නම Google එකේ සර්ච් කරොත් ගොඩක් ගීත තියෙනවා කියපුවා. ඉතින් ඒ අතර මේ මගේ නිර්මාණත් ගොඩක් ඒකේ තියෙනවා. ඉතින් ඒවා මට හිතෙන්නේ මේ මගේ කාර්යබාර ජීවිතයත් එක්ක මට ඒකට දැන් අර අලුත් ට්‍රෙන්ඩ් එක විෂුවල් එකක් කරලා මේක දාන එකනේ. ඔව්. ඇත්තට තාම ගීත දෙකයි විෂුවල් කරන්න හම්බුනේ. රචනා කරන්න හම්බුනේ. ඉතින් අනාගතේ එහෙම අපි වර්ධනා කරනවා ඉස්සරහට මේ තව මොකද ගීත කලාව යට කරන්න බෑ. සමහරවිට මේ පත්තර කලාව නම් යම් විදිහේ මතවාද වලට ලක් වෙමින් මේ පසුබෑමක් තියෙනවද ඇත්තටම මේක ලගා සිටවන්න අපිට පුළුවන්ද? මොකද කොහොමද ඔබේ අත්දැකීම ඔබේ දකින්නේ? නෑ මේකයි මම හැමදාම ඉන්නේ පත්තර වැටෙන්නෙත් නෑ වටන්නත් බෑ කියලා. අන්න ඒ මතේනේ. පත්තර වැටෙන්නෙත් නෑ වටවන්නත් බෑ. ඒක ඇත්තට මේක තියෙන්නේ ඒ වට්ටන එක සහ වැටෙන එක තියෙන්නේ අපේ කර්තෘ මණ්ඩලයේ ඉන්න අපි ලේඛකත්වය මත අපි මතමයි. ලිවීමේ හැකියාව. ඔව් ඒ සහ මේ ඉදිරිපත් කිරීම. දැන් ඩිජිටල් මාධ්‍ය ආවා කියලා අපි ඩිජිටල් මාධ්‍ය ගැන අපිට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අභියෝගයක් එන විදියට පත්තර කරන්නේ කොහොමද කියලා. ඒ අභියෝගය නැත්තම් පත්තර කරන්න බෑ. දැන් මම
තව උදාහරණයක් කියන්න. ලෝකේ ඒක බොහොම හොඳ අදහසක්. ඒ කියන්නේ මේ විද්‍යුත් මාධ්‍ය එක අභියෝගකාරීව ඉදිරියට යන්න පත්‍ර කලාව මුද්‍රිත මාධ්‍ය දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙනවා. දැන් මෙහෙම බලන්නකෝ ලෝකේ අලුත් තාක්ෂණයේ ඩිජිටල් මාධ්‍ය ඉතාමත්ම ජනප්‍රිය සහ ඩිජිටල් මාධ්‍යත් එක්කම වැඩ කරන රටවල් ගන්න. ඒ හැම රටකම පත්තර තාම තියෙනවා. පත්තර වැඩිලා නැහැ. ඒතර අපි මේ සිස්ටම් එක ඇතුලේ තමයි අපි වෙනස් වෙන්නේ. මේ මාධ්‍ය කලාවේ ආරම්භක ජේෂ්ඨතම මාධ්‍ය පත්තර කලාව. පත්තර මුද්‍රිත මාධ්‍ය. ඉතින් මේ මුද්‍රිත මාධ්‍ය මේ හැම රටකම තියෙනවා නම් ඒ රටවල් වල තියෙන්නේ කොහොමද ඒව පවත්වාගෙන යන්නේ මොන විදියටද කියන දැනුම අපේ අලුත් පරම්පරාව වගේම අපේ ගුරුවරු හැටියට ඉන්න ශාස්ත්‍රයේ ප්‍රවීණයොත් මේක අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කළා තමයි මොකද දැන් අපි සාම්ප්‍රදායික පත්තර කලාවේ ඇතුලේ ඉඳලා ඒකම ඩිජිටල් මාධ්‍ය ආවයි කියලා අපි සත පහකට ගණන් ගන්න නැතුව ඉස්සරහට ගෙනියනවා නම් ඒක අපේ වැරද්දක්. අපි ඩිජිටල් මාධ්‍ය ඇතුලේ තරංගකාරීත්වයක් විදිහට මේක ගෙනියන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. මම හිතන්නේ මේ සමන් මෙතන මේ වෙළඳ පොළ ගැටලුවක් නෙවෙයිද තියෙන්නේ. වෙළඳ පොළේ මේ රුචි අභිරුචිය අරුචිකම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දැන් අයියේ මෙන්න මෙහෙම හිතන්නකෝ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තියෙනකොට අති ප්‍රබල විදියට ඒකට අභියෝගයක් හැටියට තමයි FM නාලිකාව වලින් සිරස නාලිකාව පළවෙනියට එන්නේ. සිරස එන්නේ අමුතුම විදියකට. හැබැයි සිරස එනකොට සිරස ආවට පස්සේ එන අනිත් FM නාලිකාවත් එනකොට අපි කියනවා දැන් ඉතින් අනිත් නාලිකාවට ඒක තර්ජනයක් වෙයි. අනිත් නාලිකාව ඉවරයි කියලා. හැබැයි අදටත් වෙළඳ පොලේ සිරස නාලිකාව මේ සියල්ලම පවතිනවානේ. පවතිනවා. ඉතින් මම කියන්නේ පැවතීම තියෙන්නේ ඒ ඊළඟට එන ඒවත් එක්ක අපි තරඟ කරන්න ඕනේ. තරඟ කරන්නේ නැතුව සහ තව මම උදාහරණයක් කියන්නම්. ගුවන්විදුලියේ හිටපු විශිෂ්ටතම ගුවන්විදුලි ශිල්පියෙක් තමයි නිමල් ලක්ෂපති ආරච්චි. නිමල් ලක්ෂපති ආරච්චි ඒ දැනුම අරගෙන ඇවිල්ලා තමයි FM නාලිකාව පටන් ගන්න අලුත් විදියකට. මම කියන්නේ තන්නේ ඒ වගේ එයාට ඒ ඩිජිටල් මේ දැනුම එතකොට එයා තුල තිබුණා. ඒ දැනුම අලුත් FM දැනුම තිබුණා. එතකොට FM නාලිකාව දැනුම. එතකොට අපි මේ අපේ පරණ පරම්පරාව සහ අපිත් මෙන්න මේ දැනුම ඉගෙනගෙන ඉස්සරහට ගෙනියන්න ඕනේ මේ තරගකාරී වෙළඳ පොළ ඇතුළේ. දැන් අපි සාකච්ඡාව સમાપ્ત කරන්න කාලය ලඟ වෙනවා. අවසාන වශයෙන් මම කැමති සමන් ඔබෙන් අහන්න දැන් බොහෝ දෙනෙක් මේ සමාජ මාධ්‍ය වැළඳ ගන්නවා. සමාජ මාධ්‍යයක ඉන්නවා. අලුතෙන් සමාජ channel ආරම්භ කරනවා. දැන් මේ කතන්දරයේ තුල ඔබ කුමක්ද කියන්නේ සමාජ මාධ්‍ය සම්බන්ධව මේක තව ඉදිරියේදී විවිධ තව ඉදිරියට යයිද කොහොමද මේ ගමන කොහොමද? දැන් ලෝකේ හැම රටකම සමාජ මාධ්‍ය තියෙනවනේ. සෝෂල් මීඩියා තියෙනවා. හැබැයි ඒ වගේම ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, පුවත්පත් ඒවත් තියෙනවා. එතකොට දැන් අපි පසුගාමී වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යත් එක්ක හැප්පිලා අපේ එක ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියන දැනුම නැති නිසා. මම හිතනවා වහාම අපේ සියලු ජනමාධ්‍ය, ඒ කියන්නේ මුද්‍රිත ජනමාධ්‍ය විතරක් නෙමෙයි මේ බලපෑම මේ සියලුම තැන්වල තිබෙන නව තාක්ෂණීය පිළිබඳ අපි පොඩි දැනුම තියෙනවා. දැන් විද්‍යුත් මාධ්‍ය වලටත් මේ බලපෑම තියෙනවා. සමාජ මාධ්‍ය බලපෑම විද්‍යුත් මාධ්‍ය වලටත් තියෙනවා. එතකොට මේ අපි සේරම එකතු වෙලා මේ සෝෂල් මීඩියා වලට වැඩිය අපේ එක ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කළ යුතුයි. ඔබ ඊටාම වැදගත් වූ තීරණයකට ආවා. ඒ තමයි විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, නව මාධ්‍ය මේ සියල්ල අතරම යම්කිසි සම්මිශ්‍රණයක්, එකමුතුවක්, එක මාවතක් සකස් විය යුතුයි කියන නිගමනය ඔබ ඊට එකගයි. හොඳයි, එහෙනම් අපේ සංවාදය අපි මෙතනින් સમાપ્ત කරනවා. යලිත් දවසක අපි සමන් ප්‍රියංකර නම්මුනිගේ සමග තවත් සංවාදයකට එක්වීමේ අරමුණ ඇතිව අද ඔබට ස්තුතියි සහභාගී වීම ගැන. ආයුබෝවන්.